සතියක් ඒ සතියේ ගොඩක් දේවල් වුණා. ගොඩක් දේවල් කතා බහට ලක් වුණා. ඒ වගේම කතා බහට ලක්ුන්නේ නැහැ. හැබැයි අපිට හිතුණා මේ සතියේත් ටිකක් වැදගත් මාතෘකා ටිකක් ගැන කතා කරන්න ඕනි කියලා. ඒ වගේම මේ අර පොදු අවකාශයේ නැත්නම් ජනප්‍රිය අවකාශයේ කතා නොවිච්ච කරුණු ටිකක් අපි හිතුවා කතා කරන්න ඕනි. ඉතින් ඒක තමයි අදත් සම්බන්ධ වෙන්නේ. උදිත් ඉතින් කොහොමද වෙසක් බලන්න එහෙම ගියද ගිය සතියේ? වෙසක් බලන්න පොඩ්ඩක් ගියා. සෙනගොඩ තිබ්බ සෙනගොයි ට්‍රැෆික් තිබ්බ හොඳට. අපි මම ගිය සතියේ පටන් ගත්තා. ඒකට අපි පොඩි ටිකක් අපි පළවෙනි එපිසෝඩ් එක මේ අපේකට අපේ ඇත්තටම අපි මේ ස්පේස් එක වෙන් කරන්නේ හැමෝම කතා කරන්නේ නැති අඩුවෙන් කතා වෙන සහ කතා කරන්න ඕන කියලා හිතනවා. ජනප්‍රිය නැති නමුත් කතා කළ යුතු දේවල් හින්දා ඒකින්ද අපේ channel එක subscribe කරන්න කියලා කියනවා. සහ අපි ඉස්සරහටත් තව අයත් එක්කත් මේ වගේ discussions සහ ඔයාලගේ අදහස් දෙන්න අපිට ඕනි මේක කියන්නේ අපි town hall කියන නම එන්නෙම සංවාදයක් ඇති කරන්න. right ඉතින් මේ හැම මාතෘකාවක් ගැනම ලෝකයේ සමාජයේ රටේ වෙන දේවල් ගැන සංවාදයක් ඇති කරන්න තියෙන අවශ්‍යතාවයත් එක්ක ඉතින් ඔයාලගේ අදහස් අපිත් එක්ක ෂෙයා කරන්න. ඒක අපිට ගොඩක් වැදගත්. හරි අපි කොහෙන්ද පටන් ගන්නේ අද? IMF එක නේ. ඒකද IMF එකේ 5-6 වාරික දෙක මම හිතන්නේ IMF එක විධායක මණ්ඩලයේ අනුමත කරලා තිබ්බා. ඉතින් ඒක ගොඩක් කියන්නේ අපි ආර්ථික අර්බුදයකින් ගොඩ එන රටක් හැටියට මම හිතන්නේ ඒක ටිකක් ධනාත්මක සලකුණක් නේද? ඔව් දැන් ගොඩ එන කියන්නේ මම හිතන්නේ එතන මහ බැංකුවේනුත් වාර්තාවක් නිකුත් කළා. මම හිතන්නේ මහ බැංකුවේ දීපු වාර්තාවලට අනුව IMF එකෙනුත් report එක finalize කරලා දාලා තිබ්බා ගිය සතියේ. එතකොට ඒකේ හොඳ ඒ කියන්නේ ධනාත්මක දෙයක් තමයි පෙන්눔 කරලා තිබ්බේ. මොකද කියන්නේ මැද පෙරදිග වෙච්ච වාතාවරණයත් එක්ක සහ දිට්වා එක්ක තිබ්බ ඒ කැළඹිලි සහගත ස්වභාවය යම් තාක් දුරකට හොඳට කල්පනාකරණය කරගනිමින් ගියා කියලා. ඒ කියන්නේ ඒවයි හින්දා අපේ ආර්ථිකයට වෙච්ච බලපෑම අවම කරගන්න පුළුවන් වෙලා තිබ්බා කියලා. තිබ්බගෙන එක්ස්ටර්නල් ෂොක්ස් ටික. නමුත් අර තවමත් පොඩි ඒගොල්ලෝ හයිලයිට් කරලා තිබ්බා අර මේ යම් කොන්දේසි මම හිතන්නේ අර අපි පිරිවැයට අනුව යුටිලිටිස් එහෙම නැත්නම් ඒ අදාළ විදුලි බලය ඊට පස්සේ බල ශක්තිය පැත්තෙන් හැම එකටම පොඩි සහනයක් දෙනවා, සබ්සිඩි එකක් දෙනවා. ඒ කියන්නේ මම හිතන්නේ ජනාධිපතිතුමා කිව්වා කීපතාවම කියලා තිබ්බා. ඒ කියන්නේ ඩීසල් 700 වියදමට නෙමෙයි දෙන්නේ, රජය ඒ වියදමෙන් යම් කොටසක් ගන්නවා කියලා. විදුලි බලය ඒ වගේ දේවල් වලටත් මම හිතන්නේ එතන පොඩි මේ මටත් මේ මතක් වෙච්ච දෙයක් එතන දැන් සුදු ඩීසල් සාමාන්‍ය ඩීසල් වලට ඔය සබ්සිඩි එක කමක් නැහැ කියමුකෝ. මොකද අපි එතන ටාගට් කරන්නේ මගී ප්‍රවාහනය බස් රථ. එතකොට ඇත්තටම 60ක් 70ක් වගේ බහුතර ජනතාවකට ඉම්පැක්ට් වෙන දෙයක් තමයි එතන සබ්සිඩි එකෙන්. එතකොට එතන ටාගට්. නමුත් ඇයි ඒ කියන්නේ හොඳ ඩීසල් මේ මම හිතන්නේ සුපර් ඩීසල් එකනේ. ඒකටත් මේ සබ්සිඩරි එකම දෙන්නේ ඇයි කියන එක පොතන ඒක පොඩ්ඩක් බලන්න ඕනේ. ඒක කොයි විදිහට සබ්සිඩි එක දෙන්නේ දෙකටම. ඔව් අන්න ඒක තමයි. මොකද දැන් ගොඩක් අය මම දැක්ක Facebook එකේ හැමතැනම මේක අහලා තියෙනවා. ඇයි මේක නම් අපිට හිතා ගන්න පුළුවන්. ඇයි මේක දෙන්නේ? මොකද අර එතන ටාගට් කරලම මොකද ඒ සාමාන්‍ය ඩීසල් පාවිච්චි කරන බස් ඒ පැත්තෙන් මේව කරලා අපිට ඒක ටාගටඩ් සබ්සිඩි එකක් කියලා කියන්න පුළුවන්. නමුත් අතන සුදු ඩීසල් හොඳ ඩීසල් සුපිරි ඩීසල් කියන එක මම හිතන්නේ පාවිච්චි කරන්නේ රටේ සාමාන්‍ය සුළුතර ජන කොට්ටාසයක්. එයා මොකද එතන ඒකත් බර දරන්න බැරි කමකුත් නැහැ. එතකොට එතන ඒකේම සබ්සිඩි එකක් දීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒක අර බලපෑම එන්නේ දැන් IMF කොන්දේසි එක්ක බලද්දී අපි මේ වගේ භාණ්ඩ සපයනවා නම් ඒවයි යම්කිසි සහනයක් දෙන රජයෙන් වියදමක් දාන්න ඕනද කියන කාරණාව මම හිතන්නේ IMF කොන්දේසි එකක් තියෙන. එතකොට දැනට ඒ ඩීසල් වලට ගත්තත් මම හිතන්නේ සැලකිය ඒ කියන්නේ ඒ සම්පූර්ණ වියදමම අපි පාරිභෝගිකයට දැම්මොත් මම හිතන්නේ විශාල වියදමක් වැඩි වෙනවා මේ ඒ හා සමානව මේ උද්දමනය වැඩි වෙන්න පුළුවන්. මොකද භාණ්ඩ හා සේවාවල ඔව් ඒතර ඔක්කොම ඒ කියන්නේ බස් ටිකට් එකේ ඉඳලා බනිස් එකේ ඉඳලා ඔක්කොම දේවල් ඒක අර ඩොමිනෝ ඉෆෙක්ට් එකක් වගේ එකක් පස්සේ එකක් වැඩි වෙනවා. එතන හැබැයි දැන් මේකේ ඇත්තටම IMF එකෙන් කියන්නේ නැහැ අර
වල්නරබිලිටි ගරුප්ස ගැන මේකින් අඩු පහසුකං ආර්ථික අපහසුතාවයන් වලට තියෙන කොට්ටාසවලට මුකුත්ම කරන්න එපා කියල කියන්නත් නැහැ නම් එතන කියල තියෙනවා සෝෂල් සිකුරු නෙට් එකක් මේ ඒගොලන්ටත් මොක්කර එකක් දෙන්න කියලා හැබැයි ඒක ටාගට් කරගෙන දෙන්න කියල තමයි කියනද අපිට පුළුවන් පිරිවයට සල් ගැන අපිට වෙන මේ කොස්්ටකට සාපය හරියන විදියට මේක මිල නියම කරලා අපිට අර ටාගට් ඉලක්කගත ප්‍රජාවන්ට විතරක් තරක්කේ සහනය වෙන මොකක් හරි කාඩ් එකක් මොකක් හරි තැන් ඩිජිටල් පැත්තෙන් ගොඩක් දෙවල අපිට කරන්න පුළන් එක ඉන්දියාව මහිතන ආධාර කාඩ් එකගේ මොක් හරි රට ඩිජිටල් කරන යම්දුරකට වෙමින් පවතින එතකොට ඔක මහිතන්නේ එක පැත්තකින් සම්බන්ධන ඔය අස්වසුම ගැන ලොකු සංවාදයක් ගියා ඇයි අස්වසුම දෙන්නේ ඇයි අපි කියවන බදු මුදල් මේ මුකුත් වැඩ කරන්න නැති අයට දෙන්නේ ඇයි වගේ ලොකු සංවාදයක් ගියා හැබැයි මං හිතන්නේ IMF වාර්තාවෙත් යම් සඳහනක් තියෙනවා මේ ඒකේ අස්වසුමේ ප්‍රශ්න ගොඩක් තියෙනවා නමුත් ඒ ප්‍රශ්න මගහැරලා එහෙම නැත්නම් ප්‍රශ්න වලට විසඳුම් හොයලා සාධාරණ ක්‍රමවේදයකදී මේ සමාජයේ ආන්තිකරණයට ලක් වෙච්ච එහෙම නැත්නම් ආර්ථිකමය වශයෙන් සහ සමාජීය වෙනත් කාරණා හින්දා පීඩාවට පත්වන කොටස් වලට මේ සහනයන් ලබා දිය යුතුයි කියන ස්ථාවරයේ මං හිතන රජයත් ඉන්නවා නමුත් අර මේකේ දෙන ක්‍රයිටීරියා ගැන ආධාර කලායාමේ තියෙන විනිවිද භාවය අන්න ඒ වගේ දේවල් ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවා මොකද ලොකු මුදලක් යනවා ඉතින් මේ සිස්ටම් එකේ තියෙන මේ ගැටලු ටික ක්‍රමවේදයේ තියෙන මේ ප්‍රශ්න ටික කොහොමද හරිගස්සගෙන යන්නේ කියන එක මං හිතන්නේ ඉස්සරහට ගොඩක් වැදගත් වෙනවා සහ ඒ පිරිස් දැන් දිගටම ඉස්සර දැන් සමෘද්ධික තිබ්බා ඊට පස්සේ ඒක ආස්වාසුම් බවට කියන්නේ පරිවර්තනය වෙනවා. එතකොට මේවා කොහොමද මේ කියන්නේ හැමදාම මේවා දිදී ඉන්න බෑනේ. එතකොට මේ ප්‍රජාව එතනින් ගොඩ එන විදිහේ ක්‍රමවේදයක් කොහොමද සාර්ථක වෙන්නේ? එයාලා කොහොමද ආර්ථිකමය දායකත්වයක් සපයන කණ්ඩායමක් බවට පත් වෙන්නේ කියන එක ගැනත් මං හිතන්නේ තව අවධානය යොමු වෙන්න ඕනේ කියලා. ඔව්. එතනත් බලන්න ඕනේ දැන් අපිට මේ දැන් අස්වැසුම සහ මේ දෙන පහසු මේ සබ්සිඩි සහනවල තියෙන මේ ලොකු මේ දෙයක් තමයි මේ ප්‍රජාව ඉන්න තැනින් ඊළඟ තලයට ඔසවන එක. හැබැයි මම හිතන්නේ ගිය අප්‍රේල් වල රේස් කරලා තියෙනවා මේ ඔෆිෂල් පාවර්ටි ලයින්ස් මේ දරිද්‍රතා දර්ශකය සහ ඒ හා සම්බන්ධ දත්ත ටිකක් ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් රිලීස් කරලා තියෙනවා. එතකොට ඒ වගේදිත් පෙන්නුම් කරන්නේ තවමත් දරිද්‍රතාවයෙන් පෙළෙන ගොඩක් ගෘහ ඒකක සහ ඒවා කියන්නේ එතන පොසිටිව් විදියට ඒක අඩුවීමක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ දත්ත බැලුවම ආස්වාසුම විතරක් දුන්නා කියලා ඒක හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. ආස්වාසුම නිකන් ඒ වෙලාවේ වියදම පරිමහා ගන්න දෙන ක්‍රමවේදයක් මිසක් දිගු කාලීනව යාලව කොහොමද මේ ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කරන්නේ කියන එකට සැලසුමක් වැඩපිළිවෙලක් යන්න ඕනේ කර්මාන්තවලට ඒ වගේ දේවල් වලට සම්බන්ධ කරගන්න සාධ්‍යාපනය වගේ තැන් වලට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක ගැන මම හිතන්නේ වැඩි අවධානයක් යොමු වෙන්න ඕනේ. ඔව් මේකත් එක තමයි මම හිතන්නේ අර මේ එක පවුලකට 16000 ගානකින් ජීවත් වෙන්න පුළුවන් මොකක් හරි මේ ළම ගිය සතියේ කට්ටිය සෝෂල් මීඩියා වල ගත්තා මේ දත්ත පදනම් වෙලා තමයි ඒකත් අවිල තිබේ මේ 16500ක් හරි ඔව් ඒ වගේ එකකින් මේ මාසයක් ජීවත් වෙන්න මේ හරි අපි තව IMF එකේ අපිට තව තියනවා නේද මේ දීලා තියෙන්නෙත් මම හිතන්නේ 5 වෙනි හරි සහ 6 වෙනි වාරික දෙක එකතු කරලා. ඒතකොට තව මේක බිලියන 3ක වැඩසටහනක් 2023 පටන් ගත්ත. දැනට අපි 2026 ඉන්නේ 27 දී ඉවරයි. තව වාරික දෙකක් ඉතුරු වෙලා තියෙනවා. මිලියන 600ක වගේ වාරික ඉතුරු වෙලා තියෙනවා. දැනට බිලියන 2. ඇමරිකන් ඩොලර් බිලියන 2.4කට ආසන්න ගාණක් අපි මේකෙන් පහසුකම් අරන් තියෙනවා. එතකොට මෙතනදී දැන් අපිට දැන් ළඟදී වුණා ඩොලර් සහ ඩොලර් එක එහා මෙහා වීමක් වුණා එක ඉතා ඉක්මනට. එතකොට මෙතෙන්දී කොහොමද දැන් අපිට දැන් මම හිතන්නේ ණය ගෙවීමකුත් තිබෙනවා 2027. ඔව් ණය ගෙවීම කොහොමත් පාට කියන්නේ
පටන් ගන්න තියෙන්නේ. මම හිතන්නේ තව වාරික දැන් රජය පවසන විදිහට අමාරුම වාරික ටිකක් කියලා ඉවරයි කියලා තමයි පැත්තෙන් මහ බැංකුවේ වාර්තාවල ඒ වගේ තියෙන්නේ. නමුත් දැන් අපි දැන් කොහොමද දැන් අපි යම්කිසි ස්ථාවරත්වයක් අරන් තියෙනවා. එතකොට දැන් ඉස්සරහට දැන් අපේ ටුවරිසම් පැත්තෙන් බැලුවත් මේ මැද පෙරදිග අර්බුදත් එක්ක යම් තාක් දුරකට පණ ගහගෙන නමුත් අපි බලාපොරොත්තු වුණේ මීට වඩා වර්ධනයක්. පෙර අවුරුදු වල අපි යම් තාක් දුරකට මේ හසුරුව ගන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් කොහොමද මේක මේ ඉස්සරහට බලපාන්නේ කියලා අනිවාර්යෙන් ලොකු බලපෑමක් තියෙයි. දැන් සංචාරක කර්මාන්තය කියන එක දැන් යුද්ධය මැද පෙරදිග යුද්ධය දිගට ඇදුනොත් අනිවාර්යෙන්ම ඕකට ලොකු බලපෑමක් තියෙනවා. එතකොට අපිට බලන්න වෙනවා අපිට මැද පෙරදිග මග හැරලා චීනය එහෙම නැත්නම් ඉන්දියාව සහ එතකොට මේ පැත්තෙන් හොංකොං සිංගප්පූර් වගේ ට්‍රාන්සිට් පොයින්ට්ස් හරහා කොහොමද අපි ටූරිස්ට්ලා ට්‍රැක් කරගන්නේ කියන එක මැද පෙරදිග මතම අපිට යැපෙන්න බැරි තත්ත්වයක් එයි. ඒ වගේම ඒක ආර්ථිකයෙන් වශයෙන් ලොකු බලපෑමක් තියෙනවා. ඉතින් ඒ වගේම ඒක මම හිතන්නේ බලපායි අපේ එක්ස්පෝර්ට්ස් වලට. ඔව් දැන් මේ තව දෙයක් දැන් මෙතන අපිට තව මිලියන 600ක වගේ වාරිකයක් එන්නත් තියෙන. අපේ දැන් ඩොලර් එක ස්ථාවර කරන්නත් මම හිතන්නේ මහ බැංකුව විසින් සංචිත නිදහස් කිරීමකුත් කරලා තියෙනවා වගේ. ඔව් ඒක නමුත් ඒකම මේ හරියට මේක ගැන මහ බැංකුවතිවරයා විස්තරයක් දුන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඉන්ට්‍රස්ට් රේට්ස් වෙනස් කිරීමක් කරා. ස්පොට් ඕවර්නයිට් රේට් එක වෙනස් කරලා දැන් ඇත්තටම මම දැක්කා දැන් බැංකුවලුත් තමන්ගේ මේ රේට්ස් FD ඒ වගේම ලෝන් රේට්ස් ඉහළ දාලා තියෙනවා. දැන් මේකත් එක්ක දැන් අපිට පුරෝගතනය කරන්න පුළුවන් නේද ඉස්සරහට දැන් වෙන මේ පරිසර බලපෑමකුත් එනවා එල් නීනෝ එකකුත් එනවා කියලා ප්‍රෙඩික්ට් කරලා තියෙනවා. ඒවත් එක්ක අපි කොහොමද ඒක බලන්නේ? මොකද දැන් අර ඕවරෝල් රජයේ වියදම් පාලනය කරගන්න කියන එක. ඒ කියන්නේ අපි ගොඩක් ඉම්පෝර්ට්ස් වල මත යැපෙනවා. එතකොට ඒ ඉම්පෝර්ට්ස් වලින් ගොඩක් බලශක්තිය තියෙනවා. ඊට පස්සේ දැන් බලශක්තියට යන වියදමත් තව වැඩි වෙනවා. ඒ කියන්නේ මැද පෙරදිග තත්ත්වයේ දිගට මේ ඇදුනොත් ඔය තෙල් පෝර ඒ වගේ හැම දෙයකටම යන වියදම වැඩි වෙනවා. එතකොට අපිට වැඩිපුර ඩොලර් ප්‍රමාණයක් ඒ වෙනුවෙන් වැය කරන්න වෙනවා රටක් හැටියට. ඒකට එතකොට ඒ වගේම බලපෑමක් තියෙනවා අපිට. දැන් අපි දිට්වා ආපු වෙලාවේ ඒකේ සිදුවෙච්ච හානියත් එක්ක මම හිතන්නේ විශාල මුදලක් මේ වෙද්දි රජය කියන්නේ අමතර වියදම් කරලා තියෙනවා ඒ සහන සපයන්න ඒ ප්‍රජාවන් වලට ඒ බලපෑම ලක් වෙච්ච ප්‍රදේශ ආයි සංවර්ධනය කරන්න පාරවල් හදන්න සහ ඒක තවමත් සම්පූර්ණ නැහැ. යථාර්ථයට පත් කළා නැහැ. එතකොට තව ගොඩාක් වැඩ ඉදිරි වෙලා තියෙනවා. එතකොට මේ ඔක්කොම දේවල් අධ්‍යා බලද්දී දැන් ඉදිරියේදී තවත් මේ වගේ පරිසර සම්බන්ධ විනාශ දේවල් එනවා නම් ඒ කාලගුණික විපර්යාස ඒ වගේ දේවල් බලපානවා නම් මම හිතන්නේ තවදුරටත් අපේ කියන්නේ රටේ වියදම වැඩි වෙනවා. දැන් පරිසරය ගැන කතා කරද්දී දැන් ඔය එල් නීනෝ කියන එහෙම නැත්නම් එල් නීනියෝ කියන ෆිනොමිනන් එක දැන් ප්‍රෙඩික්ට් කරලා තියෙනවා මේ ඊළඟ මාසේ සහ මේ අවුරුද්ද ඇතුළත අනිවාර්යයෙන්ම සුපර් එල් නීනියෝ එකක් ක්‍රියාත්මක වෙයි කියලා. ඒතකොට මේක ගොඩක් වෙලට බලපාන්නේ මේ පැසිෆික් සාගරයත් එක්ක. පැසිෆික් සාගරයේ එක මේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ උෂ්ණත්වය ජලය සහ ඒ වින් සුළං උෂ්ණත්වය ජලයේ සර්ෆස් එකේ උෂ්ණත්වය වැඩි වෙලා සුළං රටාවලට බලපානවා. ජලය කියන්නේ වතුර සුළං මේ මුහුදු රළ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන හැම එකටම බලපෑමක් වෙනවා. මේක සාමාන්‍යයෙන් කියන්නේ ස්වභාවික දෙයක්. ඒක 아무තු දෙයක් නෙමෙයි. හැබැයි මේකේ මේ වෙලාවේ මේ ප්‍රෙඩික්ට් වෙන්නේ සුපර් එල් නීනෝ එකක්. නැත්නම් සමහර විද්‍යාඥයෝ මේක හඳුන්වන ගොඩ්සිලා එල් නීනෝ එකක් කියලා. ඒතකොට ඒකේ ලොකු බලපෑමක් තියෙයි කොහොමද මේ බය වෙන්නේ කියලා. දැන් ඒ වගේ එකක් 1997 සහ 2015 දිත් මේ විදිහටම ඔය සුපර් එල් නීනියෝ කියන ෆිනොමිනන් එක ඇති වෙලා තියෙනවා. ඒකෙදි ලොකු බලපෑමක් වෙනවා ඕවරෝල් කියන්නේ උෂ්ණත්වය වගේ දේවල් බලපාන හැටි. දෙවෙනි කාරණාව ඔකේ බලපාන එක තමයි දැන් අපි අතීතයේ ගත්තට වඩා මේ වෙද්දිත් ගෝලීය උෂ්ණත්වය වැඩිලා තියෙන ග්ලෝබල් වෝමින් ක්ලයිමේට් චේන්ජ් එක කියලා. එතකොට මේ එල් නීනියෝ එක ස්වභාවික සංසිද්ධියක් වුණාට මේක එන්නේ රත් වෙච්ච ලෝකයක් උඩටනේ. දැනටමත් රත් වෙච්ච එකක් උඩට තව ටිකක් රත් වෙනවා දැන්. එතකොට ඒ කියන්නේ මේකින්ද බලපෑම දෙගුණ වෙන්න පුළුවන් කියලා යම් ප්‍රෙඩික්ෂන් එකක්
යම් ප්‍රෙඩික්ෂන් එකක් මේ වෙද්දි විද්‍යාඥයෝ කළා තියෙනවා. එතකොට මේක විශේෂයෙන්ම දැන් ලංකාව අපි දන්නවා මේ දූපත් රාජ්‍යයක් සහ අපි මේ ඉන්නේ ඉක්වඩ් මේ සමගයට ආසන්නව තියෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම අපිට climate change කියන එකේ ලොකු බලපෑමක් තියෙනවා. ඒක ඒ බලපෑමක් දෙගුණ තෙගුණ වෙන්න පුළුවන්. මොකද කෙනෙක්ට හිතෙන්න පුළුවන් එල් නීඤෝ එක තියෙන්නේ පැසිෆික් සාගරයේ හින්දා ඇයි අපිට අපි ඉන්නේ ටික ගොඩක් දුර අපිට බලපායිද කියලා. නමුත් අපේ ප්‍රදේශයටත් දකුණු ආසියාවේ කලාපයටත් බලපාන්න ඉඩ තියෙනවා කියන එක තමයි දැනට ගොඩක් වෙලාවට තියෙන්නේ. මේක බලපාන්නේ කොහොමද කියන එක බැලුවොත් එක පැත්තකින් උෂ්ණත්වය කියන්නේ ගොඩක් වෙලාවට වියලි කාලගුණයන් ඇති වෙන්න පුළුවන්. අපේ තියෙන රේන් පැටර්න්ස් රේන් ෆෝල්ස් වලට බලපෑමක් වර්ෂාපතනයට බලපෑමක් වෙන්න පුළුවන්. ඒ වගේම අපි දකින අහන දෙයක් තමයි මේ කෘෂිකර්මය වගේ දේවල්. වර්ෂාපතනයත් එක්කම කෘෂිකර්මයට බලපෑමක් ලක් වෙනවා. සහ මුහුදේ තියෙන මුහුදේ උෂ්ණත්වය සර්ෆස් එකේ ටෙම්පරේචර් එක වැඩි වෙනවා නම් ඒ වැඩිවීම ගොඩක් දුරට බලපෑමක් වෙන්න පුළුවන්. කොරල් පර වගේ දේවල් විනාශ වෙනවා. කොරල් පර මම හිතන්නේ අපි හැමෝම දන්නවා ගොඩක් වැදගත් මේ මුහුදු ජීවීන් පවතින. ඒ වගේම මේ මුහුදු ජීවීන්ට අවශ්‍ය කරන නියුට්‍රියන්ට්ස් පෝෂ්‍යදායී දේවල් ඒ වගේ දේවල් ස්ප්‍රෙඩ් වෙන ක්‍රමවේදයක් තියෙනවා. මේකටත් ලොකු බාධා එන්න වෙන්න පුළුවන් මේ එල් නීනෝ එක. එතකොට ඒක බලපානවා දිගු කාලිනව කියන්නේ ෆිෂරීස් වලට මේ මසුන් ආශ්‍රිත වෙළඳාම් කරන කණ්ඩායම් වලට ලංකාවේ අපි දන්නවා ලොකු ෆිෂරි ප්‍රජාවක් ඉන්නවා. එතකොට ඒ කට්ටියටත් ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. එතකොට මේ ඊළඟ අවුරුද්ද 2-3 කියන එක ඇතුලේ මේ එල් නීනෝ එක මේ ප්ලැනට් ප්‍රෙඩික්ට් කරලා තියෙන විදිහටම වුණොත් ලොකු බලපෑමක් අපේ ලෝකෙටම වෙනවා. ලංකාවටත් ඒක ලොකු බලපෑමක් වෙන්න පුළුවන් කියන එක තමයි තියෙන්නේ. එතකොට දැන් මේකේ අපිට අපේ වැස්සට තමයි මේක ගොඩක් වෙන්න පුළුවන්. දැන් මම හිතන්නේ අපේ නිරිත දිග මෝසම සක්‍රිය වෙලා තියෙන්නේ. මම හිතන්නේ මෝසම් වැස්ස අඩු වෙන්න පුළුවන් පුරෝකතනයක් තමයි ඉස්සරහට තියෙන්නේ. වැස්ස අඩු වෙන්න පුළුවන්. සහ දැන් නිරිත මෝසම ගොඩක් වෙලාට මේ අපේ තෙත් කලාපයට වැඩිපුර බලපාන. හැබැයි එතකොට වියලි කලාපයට කොහොමද මුකුත් නැති වෙනවා. මේ මොකද මේ කාලේ අපිට වැටෙන වැස්ස එකතු කරගත්තත් අධික උෂ්ණත්වයත් එක්ක ඒක කොහොමද කළමනාකරණය කරගන්නේ කියන එක තමයි. මොකද දැන් අපි කතා කරගෙන හිටපු එකට ආවොත් අපේ ආර්ථිකයේ වැඩිපුර අපි ඉන්ධන ගෙන්නනවා. එතකොට මෙතෙන්දී මේ ගල් අඟුරු සහ ඩීසල් වලට වැඩිපුර ඉන්වෙස්ට් කරන්න වෙයි ඉස්සරහදී. දැනටත් කොහොමත් ගල් අඟුරු වල ප්‍රශ්නයක් තියෙනවනේ. එතකොට ඒ ක්වොලිටි එක අඩුවීම හින්දා එතකොට ගල් අඟුරු වලින් එන විදුලිය සහ ජෙනරේට් වෙන ශක්තිය අඩුයි. එතකොට ඒ අඩු වෙන ප්‍රමාණය වෙනුවෙන් තව වැඩිපුර ඩීසල් හෝ ජල විදුලිය මෙතන මේ වෙලාවේ මම හිතන්නේ ජල විදුලිය අපි කළමනා කරගන්න ඕන නිසා. මොකද ජලාශ වලින් විදුලිය පමණක් නෙවෙයි මොකද කෘෂිකර්මය කියන එක දීර්ඝකාලීන වැදගත් වෙන එක. සහායක බලපෑමක් තියෙනවා. දැන් අපිට අපේ එතකොට ජීවන රටාවන් වලට ආර්ථිකයට ඒක අපිට මේ කොයිතර සැලසුම් වෙන්නේ කියන එකේ ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. මේ හැම පැත්තක්ම කෙනෙකුට සම්බන්ධයි. ඒ දේවල් ගැන හිතන්න ඕන. මේක වෙනම අරක වෙනම කියලා අපිට බලන්න බෑ. ආර්ථිකය පරිසරය එක්ක එකතු වෙලා සහ දැන් ජීවන රටාව වෙනස් කර ගැනීම ගැන කතා කරාම ඇත්තටම ඉස්සරහට දැන් රස්නේ කළමනා කරගන්න වෙනවා. ඊට පස්සේ ජලය අර පිටිමැස්මෙන් පාවිච්චි කරගන්න වෙනවා. කෘෂිකර්මය දීවර ප්‍රජාව ආහාරය වගේ දේවල් ඊට අමතරව මේ දැන් එතකොට ඒක ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. මේ අපේ වෘක්ෂලතා වන ප්‍රදේශයන් වලට ඒවයි කොහොමද තියෙන්නේ, ඒවයි තියෙන ඉකෝසිස්ටම්ස් කොහොමද පරිසර පද්ධතීන් ටික කොහොමද ආරක්ෂා කරගන්නේ කියන එක ගැන තියෙනවා. ඉතින් ඒ වගේ ලොකු සූදානමක් පෙර සූදානමක් කරන්න අවශ්‍යයි. මම හරියටම දන්නේ නැහැ කොයිතරම් දුරට මේකට මේ වගේ පෙර සූදානමක් කරලා තියෙනවද කියලා. ඉතින් මේ පෙර සූදානම ගැන දැඩි අවධානයක් යොමු කරන්න වෙයි කියන එක තමයි මම හිතන්නේ. සහ දැන් මේක මෙහෙම දැන් අපි මේවා අනාවැකින් තියෙන්නේ.
මේ පරිසරය සම්බන්ධ දේවල් කාලගුණය කියන දේවල් අපි දන්නවා මේ අන්සර්ටන් අවිනිශ්චිතයි. සමහරට වෙනස් වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. මොකද මේකෙම මම දැක්කා මේ BBC එකේ දාලා තියෙන ඒගොල්ලන්ගේ මේ සමරි එකක තිබ්බා. එතන ඒ කියන්නේ 2017 මේ වගේ එල් නිනෝ සිද්ධියකට පුරෝකථනයක් තිබිලා නමුත් ලානිනා කියන්නේ මේකේ අනිත් පැත්ත සීතල කියන්නේ උණුසුම් නැතුව ඒ පැසිෆික් සාගර කලාපයට සීතල තත්ත්වයක් ඇති වුණා කියලා. ඒතකොට ලානිනා තත්ත්වයක් දෙකේම තියෙන්නේ ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස්. මේ නද මෙතනත් හැබැයි මම දැක්කා මේ පුරෝකථනයක් දාලා තියෙනවා 80ක වගේ සම්භාවිතාවක් තියෙන්න පුළුවන් කියන එක මේ ඒක මේ මම හිතනවා දැනට දක්කලා ලැබිලා තියෙන වාර්තාවල අනුව මේ ඉදිරි කාලය තුළ මේක ඇතිවීමේ ලොකු සම්භාවිතාවක් තියෙනවා. ඒක තමයි ගොඩක් විද්‍යාඥයෝ අනාවැකි පළ කරලා තියෙන එක. කියන්නේ අර මේ විද්‍යාත්මක කරුණු මත පදනම් වෙච්ච අනාවැකි. ඉතින් ඒකින්ද ගොඩක් දුරට මේ තත්ත්වය ඇති වෙයි. ඒක කොයිතරම් ප්‍රබල වෙයිද කියන එක තමයි අපිට බලන් ඉන්න වෙන්නේ. ඒතර ඒකත් එක්ක මම හිතන්නේ වැදගත් වෙන්නේ අපි කොයිතරම් දුරකට ඒකට සූදානම්ද. එතකොට එකක් තමයි පරිපාලනයේ වශයෙන් අපේ ගවර්නන්ස් පැත්තෙන් කොයි විදිහට අපි ඒකට සූදානම් වෙලා තියෙන්නේ සහ අනිත් පැත්තේ අපේ සමාජය කොයිතරම් දුරට ඒකට සූදානම් වෙලා අපේ ජීවන රටා අපි යම් දේවල් වෙනස් කරගෙන ඒකට හැඩ ගැහෙනවාද කියන දේ මම හිතන්නේ ගොඩක් වැදගත් වෙයි. ඔව් ඔතෙන්දි මතක් කරන්න ඕනේ දැන් ඩිට්වයිකේදිත් ලොකු ඇඟිල්ලක් එල්ල වුණා රාජ්‍යතාන්ත්‍රණයට දේශපාලන ප්‍රතිකාරයට ඒක හරියට කලමනා ඒ කියන්නේ පෙරදැනුම් දීමක් තිබුණා. මොකද මම දැක්ක සමහරු කියනවා මේ එන්න දෙසැම්බර් 18 වෙනිදා දැනුම් දුන්නා 20 වෙනිදා දැනුම් දුන්නා BBC කිව්වා ලොකු හාහුවක් ගියා. දැන් මේ වගේ දේකුත් යම් තාක් දුරකට දැන් මේ පුරෝකථනය කරලා තියෙන මම දැක්ක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙනුත් ඒක මම හිතන්නේ දාලා තිබ්බා. එතකොට ඒවා එක්ක අනෙකුත් පරිපාලන ව්‍යුහයන් මොනවද මේකට ගන්න පියවරවන් කියන එක තමයි අපි දැන් බලාගෙන ඉන්න ඕන. සහ ඒක කියන්නේ අර තනියෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ කියන්නේ කට්ටිය එක තැනකට ඇවිල්ලා මේ ගැන සැලසුමක් හැදෙන්න ඕනේ. මේ සම්බන්ධයෙන් විශේෂ සම්බන්ධයෙන් අත්දැකීම් තියෙන කණ්ඩායම් ජාත්‍යන්තර කණ්ඩායම් එකතු වෙලා මේ ගැන සංවාදයක් ඇති වෙන්න ඕනේ කියන එක තමයි. දැන් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පිහිටවලා මේ අරමුණක් නේද මේ වගේ අනිවාර්යෙන් මම හිතන්නේ පෙර සූදානම සහ මේ කළමනාකරණය සහ සහන දෙනවා කියන එක. හැබැයි දැන් අපදා කළමනාකරණයෙන් එහාට ගිහිල්ලා දැන් මේකට අපිට climate resilience කියන සංකල්පය. එතකොට කොහොමද මේවට අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අපේ සෞඛ්‍ය අංශය, අපේ water board එක, right එහෙම නැත්නම් විදුලි බල මණ්ඩලය දැන් ඒක කඩලා දෙන්න ඕනේ නෑ. නමුත් බල ශක්තිය සම්බන්ධ කණ්ඩායම් එතකොට වනජීවියක වගේ මේ විවිධ කණ්ඩායම් වලට මේක බලපානනේ. දීවර ප්‍රජා. ඒතර මේ කණ්ඩායම් වලට කොහොමද අපි මේකට මුහුණ දෙන්නේ? මේකේ රෙසිලියන්ස් එකක් මේ සම්බන්ධයෙන් ඇති කරන්නේ කියන එක. නැත්තම් ප්‍රශ්නේ ඇති වෙනකන් ඉඳලා අපිට පුළුවන් ද මේකට විසඳුම් හොයන්න. නැත්නම් ඒකට ආයිත් වෙන ඩිට් වගුණාට පස්සේ තාඩු කැල්ලක් ගියා නම් මෙච්චරයි, ගෙදරම ගියා නම් මෙච්චරයි කියලා සහනාධාර දෙනවා. නමුත් يعني ඒව දෙන්න එපා කියන එක නෙමෙයි. ඒව දෙන්න ඕනේ. තිරසාර විසඳුමක් සහ මේ අපිට ඒකට මුහුණ දීලා අපිට ශක්තිමත්ව කොහොමද ගොඩ එන්නේ කියන එක. නැත්තම් අඩුම ගානේ ඒවට කියන්නේ ඒකෙන් වැඩියෙන්ම බලපෑමට ලක් වෙන කණ්ඩායම් වල තියෙන බලපෑම හරි අඩු කරන්න අපිට මොනවද කරන්න පුළුවන් කියන එක. හොඳයි. ඒක පැත්තෙන් ගොඩක්ම ඔය ගවර්නන්ස් පැත්තේ තියෙනවා ශක්තිමත් වෙන්න ඕනේ දේවල්. රාජ්‍ය යාන්ත්‍රණය අර එදා වේල ටුවර්ස් වගේ ඉන්න බෑ. එදා වේල කරන නමුත් එතනින් පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා ප්ලෑන් කරන්න ඕනේ. ඔව් නෑ ඒක ඇත්ත. ඒක මේ දැන් පහුගිය දිට්ඨා ව්‍යසනයේදී අපි දැක්කම හිතන්නේ කොච්චර නෑ කිව්වත් එතන පෙර සූදානම සහ ඒ කියන්නේ එතන තියෙන අර සයිලෝස් වල වැඩ කරන කට්ටිය තනි වෙලා. දැන් වාරි මාර්ග ඒක හොඳම උදාහරණේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවල තියෙනවා ඔවුන්ගේ වෙනම වර්ෂාමාන සහ දත් එක් රැස් කිරීමේ පද්ධතිය. එතකොට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙනම පද්ධතියක් තියෙනවා. දැන් ඔය පද්ධති සහ ඔය වගේ ඔය මීටින්ග්ස් අරගෙන තමයි මම හිතන්නේ දැනටත් මේ වෙන්නේ. දැන් නම් මම හිතන්නේ වෙනස් වෙලා දන්නේ. ඒ කාලේ වෙච්ච දේ තමයි කොහොම හරි මම දැක්ක එක මේකක මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට වඩා මේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ තියෙන වර්ෂාමාන සහාය ටිකත් එක්ක එන දත්ත ටික වඩා අර මේ පුරෝකථනයන්ට
පලදායි වගේ. එතකොට ඒ දත්ත ඒ දෙපාර්තමේන්තුව අතර බෙදා ගන්න කොහොමද? මම හිතන්නේ ඒක තමයි දැන් වෙන්න ඕන. දැන් කලින් වුණා වගේ පාඩුවේ Tamanටයි දෙය කරන් ඉන්නේ නැතුව ඒ කියන්නේ ගොඩක් වෙන්නේ එහෙමනේ අපි දැකලා තියෙනවා. දැන් අපේ ටික කරා හරි දැන් එතනින් එහාට මගේ බල අධිකාරිය නෙමෙයි කියලා. නමුත් මෙතන මේ මුළු ලංකාවටම සහ හැමෝටම බලපාන දෙයක්. මොකද අපි තනි පුද්ගලයක් විදියට ගෙදර ගියාම අපිට තමයි සමහරවිට ඒ අපි ගන්න තීරණේ බලපාන්නේ. සහ දැන් කාලගුණ විද්‍යාව කාලගුණය ගැන සහ කතා කරද්දී පරිසරය මේ ගැන කතා කරනකොට මේ ඉසති වෙසක් එහෙම බලන්න ගිහිල්ලා බේරේ පැත්තේ එහෙම ගියාද? බේරේ ගැන මම හිතන්නේ කාලයක් තිස්සේ ඉඳන් එන ලොකු චෝදනාවක් කම්ප්ලේන් එකක් තියෙනවා. දැන් මේ දවස්වල ලොකු කතා බහක් ඇති වෙනවා මේ ගඳයි කියලා. ගඳ සහ දැන් ඒක පිරිසිදු කරන්නත් මම හිතන්නේ දැන් මමම දැක්කා වාර 3-4කට වඩා ව්‍යාපෘති දියත් කරලා තිබ්බ. මම දැක්කා බෝට්ටුවකුත් දාලා තිබ්බ අලුත් මේ අලුතෙන්ම හදපු එකක්. නමුත් තාමත් ඒ ගඳ පාලනය කරන්න හැකියාවක් ලැබිලා නැහැ. සහ මේ මිනිස්සුන්ගේත් වගකීම පැහැදිලි. ඒක තමයි දැන් එක පැත්තකින් ඕකට වගකිය යුතු බලධාරීන් පිරිසක් ඉන්නවා. ඒකට යාලත් ඒකේ වගකීම හරියට කරට අරන් තියනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. සහ මිනිස්සුන්ගේ පැත්තෙනුත් ඕකට දැන් ඔය බේරේ ගඳ ගන්නකොට පොඩි කායින්දන් අහන කතාවක් බේරේ ගඳයි. ඒක කාලින් කාලේ යම් ව්‍යාපෘති හරහා පොඩ්ඩක් ඒක එනවා. ආයේ ප්‍රශ්න. එතකොට මේවා ආයි මේක ඇති වෙනවා නම් ඇයි එම ඇති වෙන්නේ? ඒකට වෙන්න පුළුවන් විසඳුම මොනවද? මිනිස්සුන්ගේ චර්යාවන් වෙනස් වෙන්න ඕන දේවල් තියෙනවද? නගර සභාවේ හරි වෙනත් අධිකාරියන්ට තේ මොනවද කරන්න පුළුවන්? ඒ මං හිතන්නේ අර දැන් මේක සුද්ධ කළා තැරියාට එහා ගියපු පැත්තකින් බලන්න ඕනේ කොහොමද මේකෙන් එන්නේ. සහ මේක දැන් අපි කොළඹ නගරේ මැද්දේ තියෙන්නේ. ඇත්තටම ඔය වගේ අර ජල මූලාශ්‍රයක වෝටර් බොඩි එකක් සිටි ටවුන් එකක් මැද තියෙනවා කියන්නේ ඒක මුළු ටවුන් එකටම ලොකු ඉෆෙක්ට් එකක් තියෙනවා. මොකද අතිශය වැදගත් එකක් වතුර කලම් ජල කර්මනාකරණය. ඊට පස්සේ සිසිලස ඒ අපි කොච්චර කිව්වත් කොන්ක්‍රීට් වනාන්තරය ඇතුළේ ඒ වතුර ටිකක් දකිද්දී ඇහැට උනත් සනීප වෙන්නේ. එතකොට ඒ පැත්ත සහ අපිට ඇත්තටම උතන සංචාරක ආකර්ෂණයකුත් තියෙනවා උතෙන්ට මේ කොහොම නැති වුණා කොළඹ ආශ්‍රිත තියෙන ලොකු වැදගත් තැනක්. ඉතින් මේ බේරේ සහ බේරේ ලොකු ඉතිහාසයක් තියෙනවා. ඔව්. ඒ ඉතිහාසෙත් එක්කත් ගත්තහමත් මේ මං හිතන්නේ ගොඩක් වැදගත් මේක මේ ඒ තියෙන එක පොඩ්ඩක් හදලා ඒකට ක්‍රමවේදයක් යොදන්න එක. ඉතින් සහ අපි ඔය ටූරිසම් ගැන හැමදෙයක්ම ඒක ගොඩක් වැදගත්. අපි මේ සිස්ටම්ස් හදන එක සහ දැන් මෙතන මම හිතන්නේ ලොකු වගකීමක් තියෙන්නේ. දැන් මේක මම හිතන්නේ කොළඹ නගර සභාවටද එතන ඔය එක මම හිතන්නේ ටිකක් පැහැදිලි නැහැ. මම හිතන්නේ ඔක කැබිනට් එකේ කැබිනට් ඩිසිෂන්ස් දැනුමේදීත් ඔක මතුවෙනවා. එතකොට ඒකේ කාටද ඒකේ වගකීම තියෙන්නේ? සෞඛ්‍ය අමාත්‍යාංශයක පැත්තකින් ඉන්නවා, නගර සභාවක පැත්තකින් තියෙනවා. ඉතින් තව ආයතන ඇති. එතකොට කාටද මේකේ වගකීම තියෙන්නේ කියන එක මම හිතන්නේ ටිකක් අපි දන්නේ ග්‍රේ ඒරියා. මම හිතන්නේ ඒකමද දන්නේ නැහැ මේක වෙන්න පුළුවන් ප්‍රශ්නෙත් දන්නේ නැහැ අපි අතට. නමුත් ඒක මම හිතනවා මේ ඒ කියන ගැටලු විසඳගෙන පැහැදිලිව තැනකට යන්නේ. මොකද අර කලින් අපි පරිසරය ගැන කතා කරා වගේම තමයි තනි කට්ටිය තනි වැඩ කරනවා. එහෙම අපිට ඉස්සරහට යන්න බෑ. එහෙම ඉඳලා එක තැනකට ඇවිල්ලා එකට වැඩ කරන තැනකට අපිට එන්න වෙනවා. ඒ කියන්නේ නික වාහනේ රෝදේ එක් කට්ටියක් පස්සට කරකවනවා, අනිත් කට්ටිය ඉස්සරහට කරකවනවා. රෝදේ කරකවුවාම හරි කියලා හිතන්නේ. හරි. එතකොට Nvidia සහ AI ගිය සතිය අලුත් පෙරලියක් අලුත් නිවුස් එකක් වගේ තියෙනවානේ. මේකේ මේ ගිය සතිය Nvidia වල කීනෝට් එක සහ ඒගොල්ලෝ අර අලුතෙන් චිප් එකක් අඳුන්වලා දුන්නා. මේක මේ ඉන්ට්‍රස්ටිං කැලක් තිබ්බා. මේ ඊට කලින් සතියේ දාලා තිබ්බා නිකන් ඩිකෝඩඩ් මැසේජ් එකක් වගේ මේගොල්ලන්ගේ Twitter post වල මේ බලද්දි ලොකේෂන් එක ජියෝ කෝඩිනේට්ස් ටික විතරක් දාලා තිබ්බා. මෙයාලා තියෙන මේක තියෙන තැන. ඊට පස්සේ ඒගොල්ලෝ ඇනවුන්ස් කරා අලුත්ම චිප් එකක්. ARM base ARM ARM base කියන්නේ basically අපි ඔය
දැනට ඔයාලගේ අතේ තියෙන ෆෝන්ස් වල එතකොට රාස්පෙරි පයි පොඩි ඩිවයිසස් වල වෙරබල් ඩිවයිසස් වගේ පොඩි ඒ වගේ ඉඳන්ම තියෙන චිප් වල චිප් වර්ගයක්. එතකොට ආම් බේස් ආම් ඒක ඒ ටෙක්නෝලොජි එක යූස් කරගෙන හදපු NVIDIA වල සුපර් චිප් NVIDIA RTX. එතකොට මේකේ මේගොල්ලෝ යුනිෆයිඩ් මෙමරි එකක් එලියට දාලා තිනවා ඒක ඉක්වල් වෙන්නේ නිකන් Apple Silicon M1 chips. එතකොට Apple ලගේ chips වලට හොඳ තරංගයක් දෙන්න මේ chip එකට පුළුවන් වෙයි. මොකද මේක 128GB unified memory chip එකක් එක්ක එලියට දාලා තියෙන සහ මේකේ speciality එක තමයි ARM chips වල කොහොමද energy efficient. එතකොට ඒකත් එක්කම එන්නේ මෙයාලගේ මේ විශේෂත්වය තමයි බිලියන 120ක පැරාමීටර්ස් තියෙන large language model එකක් මේක ඇතුලේ දුවන්න පුළුවන්. කියන්නේ basically අහසෙන් පොළොවට cloud වලින් cloud එක අතට තමන්ගේ අතට එනවා. මොකද මේ පෙරලිය ගැන කතා කරනවා නම් දැන් අපේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එක ඇත්තටම බැලුවොත් 1969 මිනිස්සු හොඳට යවපු ඒ Apollo moon land එකේවත් නැහැ ඒ වගේ මෙමරියක්. එතකොට මේක අර ට්‍රාන්සිස්ටර් සහ ඒ චිප්ස් වල වෙච්ච සීග්‍ර පරිණාමයත් එක්ක තමයි මේක උනේ. එතකොට දැන් අපිට හිතනවා නිකන් AI වල ඊළඟ පිම් ඊළඟ era එකක්ද මේ ඇවිල්ලා තියෙන්නේ. මොකද 2022 අන්තිම භාගය වගේ තමයි ChatGPT එක්ක generative AI කියන ඒ transformation එක ආවේ. එතකොට ඒකත් එක්ක මේ ආපු එකේ දැන් agentic mode AI කාලේ ඒරා එක කියලා කියන්නේ. එතකොට මේ chip එක ඒකේ ලොකු පෙරලියක් ඉස්සරහට ඇති කරන්න පුළුවන්ද? මොකද ඒක වෙයිද කියලා මම කියන එකෙන් කියන්නේ අපිට මේ ඊළඟට මේ ලස්සන මේ වෙබ්සයිට් එකක් දැක්කා is AI profitable. කියන්නේ AI එකක් ලාභදායීද? අපි මේ කෙලින්ම aiprofitable.com කියලා තමයි මේක තියෙන්නේ. එතකොට අපිට මේ වෙබ්සයිට් එකට ගියාම කෙලින්ම තියෙනවා ලොකුවටම ගහලා is AI profitable yet? උත්තරෙත් එහා පැත්තෙන් තියෙනවා no. ඒතර මේකේ මෙයා කරලා තියෙන ඇත්තටම මේ ට්‍රෙන්ඩින් අපේ giants ලගේ profit and loss ආදායම් සහ වියදම් සහ spend එක තියෙන public records තියෙන ටික එකතු කරගෙන ඒගොල්ලන්ගේ මේ කොටස් වෙළඳපොළ තියෙන වාර්තා අනුව මෙයා ලිස්ට් ඩවුන් කරලා තියෙනවා මෙයාලගේ AI spend එක සහ AI වලින් ඒගොල්ලන්ට ආපු revenue එක. AI විතරක් භාවිත කරලා. මොකද Amazon කියන්නේ මෙතන ඒගොල්ලන් දෙන full AI capex estimations එතකොට OpenAI නම් full OpenAI කියන්නේ AI company එක. මොකද Google සහ Microsoft Amazon කියන්නේ යාලට වෙනම යාලේ cloud services වලින් එනවා තියෙන. ඒතර මෙයා බලලා තියෙන්නේ AI වල estimations එක විතරයි. එතකොට එතන පෙන්වන විදියට ඩොලර් ට්‍රිලියන 1.4කින් රෙවෙනියු එකක් කියන්නේ මේ ප්‍රොෆිට් එකකුත් නෙවෙයි මේ ආදායම වෙලා තියෙන්නේ ඩොලර් බිලියන 613ක් භාගයක්වත් නැහැ. තව ඉන්ට්‍රස්ටිං එකක් තමයි දැන් Nvidia කියන කම්පැනිය තමයි මේ බිලියන 613නුත් බිලියන 478ක් උපයලා තියෙන්නේ. අනිත් සේරම කම්පැනිස් අපි කලින් කතා කරු සමාගම චිප් එක හදපු සමාගම. එතකොට දැන් මෙතන තමයි තියෙන පැරඩොක්. දැන් මේකේ Nvidia කම්පැනි එකට ගොඩක් අය කියනවා සමහරු මම දැක්කා මේ ඒක ඇත්තද බොරුද දන්නේ එයාලගෙම ෂෙල් කම්පැනිස් හදාගෙන එයාලගෙම බඩු අරගෙන චිප්ස් අරගෙන බොරුවට අර ප්‍රොෆිට් එක මේ සේල්ස් රෙවෙනියු එකක් විදියට මාක් කරගන්නවා කියලා එයාලගේ බුක්ස් වල. දැන් අර ඉන්ෆිනිටි මනි ග්ලිච් එක වගේ එයාලගම ඒවා දාගෙන එයාලටම ඉන්වෙස්ට් කරගෙන සහ මේකේ තව දෙයක් තමයි Nvidia ඉන්වෙස්ට් කරලා තියෙනවා OpenAI වල සහ OpenAI Nvidia වල වගේ දෙපැත්තට මේගොල්ලෝ ගිහිපු අවස්ථානුත් තියෙනවා. දැන් අපි කතා කරගෙන හිටියපු දැන් මේ අලුත් චිප් එකත් එක්ක දැන් ඉස්සරහට මේකේ බ්‍රේක් ත්‍රූ එක මොකද මේ සමහර වෙලාවට මේ AI era එක සමහරු පුරෝගතනය කරලා තියෙනවා ඊළඟ .com බබල් එක වෙන්න පුළුවන්ද කියලා. දැන් .com බබල් එක මොකක්ද කියලා අපි අහන ඉන්න සමහර දැන් අලුත් අය 2000න් පස්සේ අයනේ ගොඩක් වැඩි. එතකොට .com බබල් එක කියන්නේ 1995 2001 කාලේ තමයි ඉන්ටර්නෙට් කියන එක
ලෝකෙ ගොඩක් ප්‍රචලිත වුණේ. ඒ කාලේ මේ වගේ ස්මාර්ට් ෆෝන් නැහැ ඇත්තටම. ඩයල් අප් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තිබ්බේ. එතකොට ඒ කාලේ මේ විදියටම ඒක අලුත් දෙයක් සමාජයට විශේෂයෙන්ම ඉන්වෙස්ටර්ස්ලට. එතකොට ඉන්වෙස්ටර්ස්ලට ගොඩක් මේගොල්ලෝ පිච් කරා මේක තමයි ඊළඟ මේ ලොකුම ආයෝජනය කරන්න පුළුවන් හොඳම තැන සහ කියලා ලොකු ඉන්වෙස්ට්මන්ට්ස් ඇට්‍රැක්ට් කරගත්තා. හැබැයි ඒ හිතපු විදියට කම්පැනි ග්‍රෝ වුන්නේ නැහැ සහ සමහර දේවල් ඒ විදියටම ප්‍රොෆිට් උන්නේ නැහැ. ඉන්වෙස්ට් කරපු ගානට රෙවෙනියු එක සහ ප්‍රොෆිට් සම්පූර්ණ නැති හින්දා ගොඩක් කම්පැනි වහිලා ගියා. දැන් ඒකද මේකටත් වෙන්නේ. දැන් මේ චිප් එකද ඊළඟ බ්‍රේක් ත්‍රූ එක. ඒක සමහර විට මේක ආයි අර බබල් එකක් වෙන එක වලක්වන චිප් එකද මේක. මොකද දැන් මේගොල්ලෝ ෂෝකේසුත් කරා මේ ඒ ඉවෙන්ට් එකේදී සාමාන්‍ය ලැප්ටොප් එකක මේ AI මොඩල් එක රන් කරනවා කිසිම මේ ලොකු ග්‍රැෆික්ස් GPUs නැතුව මේ යුනිෆයිඩ් මෙමරි එක තියෙන AI චිප් එකෙත්. එතකොට මේකෙන් මේ ජෙන්සන් හුවන් මේ CEO එයා කියනවා අවුරුදු 40ක් තිස්සේ දැන් මේ ඇප්ස් ඕපන් කරලා තමයි අපි ක්ලික් කරලා ටයිප් කරලා මවුස් එක යූස් කරන් මේක කරන්නේ. නමුත් දැන් මේ ඉන්ටර්ෆේස් එක වෙනස් වෙන්න යන්නේ. එතකොට ඔයාට පුළුවන් AI ඒජන්ට් එක ඔයාට ඕන දේ කියලා ඊමේල් එකකට දැන්ටත් පුළුවන්. නමුත් මෙතන වෙන්නේ ඒ මොඩල් එක තියෙන්නේ ඊට වඩා ඒක ලැබ් එකේ. ඒක අපිට ටෝකන්ස් විදන් කරගෙන අපිට යවන්න ඕනේ නැහැ. එතකොට ටෝකන් යූසේජ් එක අඩුවෙන් මේක ලෝකල් AI ඒජන්ට්ස්ලා යූස් කරගෙන බෑග්ග්‍රවුන්ඩ් වැඩ කරන ඇප් එකක්. එතකොට ඒජන්ටික් OS එකක් එන්නේ. එතකොට මේ තාක්ෂණයේ දියුණුවේ විශාල සම්දිස්ථානයක් බවට පත් වෙන්න පුළුවන්ද? දැන් ඔය AI බබල් එක බර්ස්ට් වෙන එක නවත්ත ගන්න පුළුවන් වෙයිද? සහ එතකොට අර මේ කලින් කතා කරපු AI ප්‍රොෆිටබල්ද කියන එක කරකවන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තනත් තේනවා. අර ඒකත් එක්කම AI ප්‍රොෆිටබල්ද කියන එකත් එක්ක ආපු මම හිතන්නේ මේ තැනක් තමයි දැන් AI කොන්ට්‍රැක්ට්ස් යන්නේ කොහොමද කියන එක. දැනට කියන්නේ ගොඩක් අය දන්න ChatGPT හරි Claude හරි Gemini වගේ එකක් අරගෙන ඒකට සබ්ස්ක්‍රිප්ෂන් එකක් ගෙවන එක තමයි ආදායම කියලා. හැබැයි අපි මම කවුරු කෙනෙක් අවධානය යොමු කරා නම් මම දැන් පහුගිය කාලේ දැක්කා තමයි ඔය මිලිටරි කොන්ට්‍රැක්ට්ස් විශේෂයෙන් ඇමරිකාව ආශ්‍රිතව තියෙන මිලිටරි කොන්ට්‍රැක්ට්ස් වලට AI සමාගම් බිට් කරනවා සහ ඔය මැද පෙරදිග යුද්ධයේදී AI තාක්ෂණය පාවිච්චි කරා කියන එක. එතකොට ඒකෙදී ඔය ඇන්ට්‍රොපික් සමාගම ඇමරිකානු රජය විසින් කරපු සමහර ඩිමාන්ඩ්ස් වල ප්‍රතික්ෂේප කරලා යාලා කොන්ට්‍රැක්ට් එකක් අහෝසි වුණා. ඊට පස්සේ ඒකට ඕපන් AI සමාගම ගත්තා. ඊට පස්සේ දැනටමත් තව Microsoft Google වගේ සමාගම් වල ලොකු කොන්ට්‍රැක්ට්ස් තියෙනවා. එතකොට සමහර විට ඔය ලාභ ලබන්නේ නැහැ කියන කාරණාවත් එක්කමද මෙයාලා ඔය මිලිටරි කොන්ට්‍රැක්ට්ස් වලට යන්නේ. සහ අපි දැකපු දෙයක් තමයි මේ ඇමරිකාවේ වර්තමාන රජය ට්‍රම්ප්ගේ රජයත් එක්ක ඔය තාක්ෂණික සමාගම් ටෙක් ජයන්ට්ස් ලගේ ඉන්න ඉහළම නිලධාරීන් ගොඩක් සමීපව වැඩ කරනවා. ඒ කියන්නේ ළඟම කවයට ඇවිල්ලා තියෙනවා ටෙක් බ්‍රෝස්ලා එක බ්‍රෝලිගාගේ කියලා හඳුන්වනවා. දැන් මේ කට්ටිය මේ බලය කියන එක මේ තාක්ෂණයත් එක්ක ළඟින් යනවද සහ ඒක යම් මූල්‍ය වාසි ලබා ගන්න පාවිච්චි වෙනවද සහ මේ යුද්ධය හා සාමය කියන තීරණ ගන්න එකටත් මේ ටෙක් බ්‍රෝස්ලා කොයි විදිහට බලපෑම් කරන්නේ සහ මේ බලය කියන එක දැන් එන්න මේ තාක්ෂණික සමාගම් සහ AI කියන එකත් එක්ක එනවාද කියන එක. ඔව් බලයත් එතන කතා කරද්දි දැන් PwC එකෙන් කරපු රිසර්ච් එකකින් හොයාගෙන ඒ කියන්නේ ඒක ඇත්තටම පබ්ලික් ඩේටා වලින් ගත්ත රිසර්ච් ඇනලිසිස් එකක්. මේකේ AI වල ලැබෙන ඉකොනොමික් ඉම්පැක්ට් ඉකොනොමික් බෙනිෆිට්ස් වලින් ආර්ථික වාසි වලින් 74%ක් දැන් 100ක් ආර්ථිකයට වාසි දෙනවා නම් ඒකෙන් 74ක්ම ගන්නේ 20%ක් වෙච්ච පොඩි කම්පැනි ටිකක්. එතකොට ඒකද වෙන්න ඕන. මොකද මෙයාලා මේ යූස් කරන්නේ සිලිකන් චිප් එකේ ඉඳන් කියන්නේ earth resources එතකොට power එක මේ පරිසර හානියක් වෙනවා. ඒක සහ social impact එකක් ඒ ඔක්කොම වෙන් යොදාගන්නේ පොඩි දෙනෙක්ගේ යහපත උදෙසා. ඒකෙන් ගන්න බෙනිෆිට් එක එන්නේ පොඩි දෙනෙක්ට. හැබැයි ඒකට යූස් කරන්නේ 100%ක් වෙච්ච අපේ පොදු හැමෝගෙම රිසෝසස්. ඒතර අපි සාමාන්‍යයෙන් කියන තාක්ෂණය දියුණු වෙන්න ඕනි පොදු සමාජය දියුණු කරන්න පොදු ජීවන මට්ටම් ඉහළට යන්න. හැබැයි අපි දකින්නේ ඒක වෙන්නේ නැහැ. සුළු පිරිසක් ගන්නවා සහ ඒක අතර අර යම් ගැප් එකක්
එන්න වැඩි වෙනවා. ඒක දැන් 80-20 රූල් එක වගේ නේ. 80%ක බෙනිෆිට්ක් 20% දෙනා ප්‍රතිලාභ ගන්නවා. එතකොට ඒක ලොකු සමාජ පරිහානියකට දික්කාලිනව යන්න පුළුවන් තැනක්. මොකද ඇත්තටම දැන් මෙතන මේ AI capability එක අපි ඇත්තටම use කරන්නේ මොකකටද? මන්ද අපි රිසර්ච් වලටත් use වෙනවා ඇති පොඩි ප්‍රමාණයක් හරි. නමුත් බහුතරය use වෙන්නේ මොකටද? ප්‍රගමණයටද අලුත් දේවල් එලි දක්වන්නද? මොකද දැන් ඩිසිෂන් මේකින් පවර් එකත් සමහරු AI එකට දීලා තියෙනවා. ඒ වගේ සමාජයක මේක කොහොමද? ඒක අර මේ ඔය සංකල්පේනවා මේ යානිස් වල්ෆකස් කියන මේ ග්‍රීක ෆිලොසොෆර් කෙනෙක් සහ හිටපු මුදල් අමාත්‍ය කෙනෙක්. ඔහු කියනවා මේ ටෙක්නෝ ෆියුඩලිසම් කියන එක. ඔය ඉස්සර යුරෝපයේ තිබ්බා ෆියුඩලිසම් කියන එක ප්‍රවේනිදාසි ක්‍රමයක්. ඒතර ඒ ක්‍රමයේදී ඒ ක්‍රමය නෙමෙයි දැන් තියෙන්නේ. දැන් එතනින් එහාට ගියා. දැන් තියෙන්නේ මේ ටෙක්නෝ ෆියුඩලිසම් එක තාක්ෂණික සමාගම් පාලනය කරනවා ලෝකේ. තාක්ෂණික වහල්භාවයක් එනවා. එතකොට ඒ වහල්භාවයත් එක්ක අර ප්‍රවේනිදාසි ක්‍රමයක් අපි ඒ සමාගම් වලට ඒ අයට බැඳලා ඉන්නවා. යාළුවට සේවා සපයනවා. අපි යාලා වෙනුවෙන් කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා. අපේ ඩේටා ටික දෙනවා. හැබැයි අපිට ඒකේ භාෂයක් ලැබෙන්නේ අපිට ලැබෙන්නේ සුලිතාම. ඒ කියන්නේ අපි දෙන දේට සමානව වාසියක් ලක් වෙන්නේ. අර එතන අර පොදු අර අපි කලින් කතා කරපු දේ තාක්ෂණය දිනු වෙන්න ඕනි. මම පෞද්ගලිකව දෙනවා තාක්ෂණය දිනු වෙන්න ඕනි ලෝකයේ ප්‍රගමණය වෙනුවෙන්. يعني ඉස්සර පොදු යහපත. අපි ඔක ඉස්සර කතා කරා රෝදේ හැදුවාම රෝදේ හැමෝටම ඒකේ ප්‍රගමණය තේතා මුලින්ම. ඒතර ගින්දර හොලින්ම ආගත්තාම ගින්දර කියන එක මුළු මානව ශිෂ්ටාචාරයටම යම් යහපතක් වුණා. හැබැයි දැන් එහෙම වෙන්නේ නැහැ. දැන් තාක්ෂණ ප්‍රගමණය වෙද්දී යම් සුළු කොටසකට විතරයි ඒකේ බෙනිෆිට්ස් ලැබෙන්නේ. ඉතින් මම හිතනවා ඒක ටිකක් ප්‍රශ්නයක් සහ ඒක කතා කරා විශේෂයෙන්ම අපේ වගේ රටවල් වලට. ඒකේ ලොකු බලපෑමක් තියෙනවා අපි කොහොමද මේ තාක්ෂණයේ ප්‍රගමණයත් එක්ක ඉස්සරහට යන්නේ කියන එක. ඒක හරි. ඒක මෙතන අද වෙලාවත් ගියා. අපි වෙන දවසක හොඳට තරිය කතා කරන්න පුළුවන් මේ නමුත් මම හිතනවා අපි ගොඩක් වැදගත් පොයින්ට්ස් ටිකක් කතා කරා ක්ලයිමේට් චේන්ජ් ලා ආර්ථිකයේ ඉඳලා මේ AI දක්වා. ඉතින් මේ අපි දෙවෙනි එපිසෝඩ් එක අපි මතක් කරන සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. සබ්ස්ක්‍රයිබ් කරන්න ඔයාලගේ අදහස් කියන දේවල් වැදගත් කියලා හිතනවනම් කමෙන්ට් කරන්න. ඔයාලගේ අදහස් ඉදිරිපත් කරන්න. අපි කැමති මේක ටවුන් හෝල් එකක් වෙනවා නම් සංවාදයක් වෙනවා නම් සහ ඔයාලා හිතනවා නම් තව මේ වගේ මොනවද තියෙන මාතෘකා කතා කරන්න ඕනි දේවල් ඒව ගැනත් අපිට කියන්න. අපි කැමති මේ මාතෘකා එක්ක ඉස්සරහට යන්න. ඒත් එක්කම තව පොඩි මතක් කිරීමක් කරනවා මේ දවස්වල ලෙඩ රෝග ව්‍යාප්තියක් තියෙනවා මෙනින්ජයිටිස් පැතිරෙනවා කියලා දැන් දකුණු පළාතේ විශේෂයෙන් දකුණු පළාතේ. ඉතින් සනීප ආරක්ෂක දේවල් බොහොම පාවිච්චි කරන අත් හොදන්න මාස්ක් එකක් දාන්න පිරිසිදුව ඉන්න ඒක ගොඩක් වැදගත්. ඉතින් සෞඛ්‍ය ආරක්ෂිතව ඉන්න. ඒකත් එක්ක අපි අපේ දෙවෙනි එපිසෝඩ් එක අවසන් කරනවා. ඊළඟ එපිසෝඩ් එකෙන් ආයිත් හමු වෙමු.